ස්ථානයේ ඉල්ලා සිටි ශ්‍රී ලංකාවයි අපිට සුදුසු රට තරඟ වදින්නට ඒ එදා මෙදා තිබෙන මිත්‍රශීලීත්වය ඒ වගේම කියන්නේ ආයතන හැටියට පොළොන්නරු යුගයේදී මේ මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පන්දුවේ මේ විශාල මාලිග කැඳවා තිබෙන පන්දු යැවීම සඳහා ඒ ප්‍රථම පන්දුවේ ලකුණු 22ක් ලබා ගත්තා. හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී ඉක්මන් ලකුණ දුවාදී දලා ගන්නවා. කෙලෙන්ම විකට රකින්න කුසල් මෙන්ඩිස් තාසාර්ථක ලෙස පන්දුව රැකගත්තා. කෙලින්ම දිවේදී කඩුල්ලට යොමු කර පන්දුව ලේසියෙන් පාස් වෙන මේ අනුව විකට්ටුව ලබා ගැනීමට සමත් වෙන දුවාදී දවා ගනිද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 141යි විකට් 7යි පාකිස්තාන. බන්දුල මෙහිදී මා ඉතාමත් අගය කරන කුසල් මෙන්ඩිස්ගේ ඉවසීම ඊට කලබල වූයේ නැහැ. ඔය පන්දුව රැකගත් සැනින්ම ඔහුගේ ඉලක්කය ඉතා හොඳින් මැනගෙන මේ අපි පුනරූපණ දකින්න මොනතරම් අසීරු ලකුණක් ලබා ගන්නට කි ලකුණු පිපාසයෙන් සිටින පාකිස්තානය ඔවුන් පරදින්නටම කැමති නැහැ. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම තමයි ඔවුන්ගේ ඉලක්කය. කෙසේ වුණත් මේ අවස්ථාවේදී ෂාන් මාලිග අවුට් අවස්ථාව පිටේ ඉඳිසින් පන්දුව යොමු කළේ මදක් පිටදී. මේ මුදින් පන්දුව විකට් රකින්න හැටියට රැකගෙන තමා ගැසෙන යාන්ත්‍රික පන්දුව යොමු කරා පමණයි ඒ වාසිය අසිනාෆ්‍රෝ මයිමාස්රෝ පිටින් බත් කිරීමට සමත් වෙනවා. ලකුණු 9ක් ලබා සිටිනවා. බන්දුලේ කඩුල්ල ලබා ගන්නා සමග අමතර වාසියක් ශ්‍රී ලංකා කාණ්ඩාවට ලැබුණා. එනම් ඩොට් බෝල් එකක් ලකුණු ලබා නොගත් පන්දුවක්. ඒ අනුව තවත් පන්දු 5ක් පමණ ඉතිරිව තිබෙන්නේ ලකුණු 20ක් ලබා ගන්නට. ඔතන නම් අසීරු තත්ත්වයක් මන්ද එතරම් වේගවත් පිටිකරුවන් නොවේ පන්දුවට පාර දෙන්නේ. නසීම් හුසේන් ඉටි අඩිය එල්ල කරන අද පහරවල් බොහෝ තරඟ වෙනස් කොට තිබෙන ක්‍රීඩකයෙක් බව යවුන ක්‍රීඩකයා අපට සලන්කින් වේගෙන් පන්දු යවන්නා. ඒ වගේම වේගවත් පහරවල් කර ඔහු පෙළඹෙන ආකාරය දකින්න ලැබෙනවා. ආසියානු කුසලාන තරඟ අතරේ ගත් කල පසුතැවී තාමත් ප්‍රබල අන්දමින් වේගවත් පහරවල් එල්ල කර ආකාරය පැහැදිලි. දැන් තරඟ 30කදී ලකුණු 60ක් 33කදී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වෙනවා. වේගවත් පාරක් ඒ උඩ පන්දුවක් එඩේට ඇදියන්නේ. රැක ගන්නට පැමිණෙන්නේ නැහැ. එක ලකුණකින් සීමා වෙනවා. අතින් මේ උඩ පන්දුවක් ඇදීට පන්දුව යටට එන්නට තිබුණු ආකාරයක් පුනරූපණ දකින්නට පිළිවන් නම් බොහෝසේ ඒ අපිට දකින්නට පිළිවන් කෙසේ වුණත් ඒ සිසුදුනේ සොරයක් අපිට දකින්නට නැහැ. කෙසේ වුණත් එක ලකුණක් ලබා ගන්න. මේදී අවදානම ලබා ගත්තේ නැහැ. උඩ පන්දුව රැක ගන්නට ආවා නම් ඇතැම් විට උඩ පන්දුව රැක නොගෙන ලකුණු 4ක් පවා ඇදියාම තිබුණා. මම හිතන්නේ අවස්ථාවේදී වයිට් පන්දුවක් ખાસ සමාන පන්දුවක් වයිට් පන්දුවක් හැටියට සංඥා කරන මේ මොහොතකට පිට කතරේක ලකුණක් කණ්ඩායමට ලැබෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව තවත් පන්දු 4ක් ලකුණු 18ක් ලබා ගැනීම. පන්දු 4ක් තුල ලකුණු 18ක් අවශ්‍යයි. තරගය තාමත් තියුණු මොනවරක් ගෙන තිබෙනවා. මේ පන්දු 4 මාදිලේ පන්දු පිට සකසා තිබෙන්නේ. මේකත් පුල් පාරකට පෙළඹෙනවා. හරියාකාර පිටි වදින්නේ නැහැ. පන්දු 3ක් තුල ලකුණු 18ක් ලබා ගැනීම ජයග්‍රහයි ඉලක්කය. අසීරු ඉලක්කයක්. හැබැයි ආයව 3ක් හොඳට මැති. පන්දු 3ක් ඇති මේ තරගයේ ජය ගන්නට හරියාකාර පාරවල් ලැබෙනවා. මේ මොහොතේදී වයින් කලෙහි පන්දු රැකීම සඳහා ක්‍රීඩකයෙකු යොදවා තිබෙනවා. ඒ කමිතු මෙන්ඩිස් වගේම ෂෝටර් පැනී පන්දු රැකීම සඳහා මහේෂ් තීක්ෂණ එක්ෂකවයි චරිතසලංක පන්දු රැකීම සිප්කවයි පැතුම් වයිට් පන්දුවක් යලික් සංඥාවෙන් කිසිසේත් අගය කරන්නට බෑ. පීඩනය අනවශ්‍ය පීඩනයක් ලබාගෙන තිබෙන්නේ. පිටිකරු ආක්‍රමණය කිරීම තමයි වැදගත් වන්නේ. ඒදී විශේෂයෙන්ම මම හිතන්නේ හරිහැටි පන්දුව අපි කියන ග්‍රිප් කරන්න ග්‍රහණය කිරීමට හැකියාවක් නැහැ. චේන්ජ් පීස් ඕෆ් කට පන්දුවකට යොමු කරන්න පන්දුව චේන්ජ් පීස් පන්දු වේගය අඩාල කරමින් නමුත් ඉලක්කයක් දකින්නේ නැතුව ඔහු පන්දුව අනතිරුවට යොමු කළා පමණයි. මේ වෙනුවට වයිට් පන්දු 3ක් යොමු කිරීමට සමත් වේ. දෙකක් සමත් වේ. යලිත් වයිට් පන්දු මේ තුන්වෙනි වයිට් පන්දු කිසිසේ नायक पेमिन में लाबाल क्रीडकයා එතරම් පළපුරුද්දක් නැති ක්‍රීඩකයා කිසියම් විදියකින් ඔහුට කිසියම් උපදේශක් ලබා දී යුතුයි අනිවාර්යෙන්ම බන්දුල විශේෂයෙන් නායකයා මෙහිදී
විශේෂයෙන් කාර්ය මම හිතන්නේ ට්‍රස්ට් ශානක පිටියේ නැහැ ඒ වෙනුවට තමයි කමිදු මෙන්ඩිස් පන්දු රැකීම සඳහා චරිත සලංකට කුසල් මෙන්ඩිස් සමග පවසා සිටියා චරිත සලංක දැන් උපනායකයා හැටියට නායකත්වය ලබා ගැනීමෙන් කටයුතු කරමින් සිටින්නේ කෙසේ වුණත් ඔහු කිව් දේ හරියට පණිවිඩය ගියේ නැහැ පන්දු ලබා දුන්නා කුසල් මෙන්ඩිස් බලාපොරොත්තු වුණා කිසියක් දෙයක් අපි බලමු යලිත් වයිට් පන්දුවක් නැහැ හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී ඔහු අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් පන්දු යවන්නේ පහරවල් කිරීමට මේ පිටිකරුවන් බොහෝසෙන් ඔබගේ පායින් කිල් පන්දු ඇදී අවොත් වේගවත් පහරවල් කරා පෙළඹෙනවා පන්දු දෙකක් තුන ලකුණු 16ක් ලබා ගැනීම කිසිසේත් හිතන්නට බෑ කෙසේ වුණත් වයිට් පන්දු ලබා දුන්නොත් දැන් චරිත සලංක පවසා සිටිනවා මේ පන්දු යැවීම පිළිබඳව මීට වඩා කල්පනාකාරී විය යුතුයි මන්දේලමඩ ලෝක කුසලානක් වෙනුවෙන් තරඟ වැඩිමේදී විශාල් මාලික්ගත් පන්දුවට පන්දු යැවීමට සිටින දක්ෂ පන්දු යවන්නේ හොඳ පන්දුවක් නොවීමක් සිදු වුණ අවස්ථාවේදී පන්දු පහලින් ඇදී ආවේ තරම් වේගයක් පන්දුවේ රඳවා ගත්තේ නැහැ ඔහුගේ පෙදේ මද වේගයකින් පන්දු යැව්වේ ඒ නිසා හොසෙන් දැන් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් එක පන්දුවක් තුළ ලකුණු 10ක් ලබා ගැනීම කිසිසේත් ලබා ගන්නට පුළුවන් අවස්ථාවක් නොවේ බන්දුල මේ ඕරේ පුරාම ලසිත් මාලිංග හතරේ සීමාව අසල සිට ඔහු කිසියම් ආකාරයකින් මෙහෙවනු ලැබුවා. ඔහු සෑම පන්දුවෙන් පන්දුවට ඔහු කිසියම් උපදෙසක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් පන්දු යැවිය යුතුයි යන්නේ. ඔව් පුහුණුකරුවන්ගේ යුතුයකම තමයි එක තැන වාඩි වෙලා කතන්දර කියනවාට වඩා පන්දුවේ වටාම ගමන් කරමින් කෙසේ හෝ මේ අවස්ථාව ලබා වයිට් පන්දුවක් යලිත් සක්ජා වෙනවා. ඒ කියන එකක්වත් අහන පාඩක් නැහැ. අනිවාර්යයෙන්ම ලකුණු 6ක් ලබා ගන්නට පිටිකරුව ආසන්නයට පන්දු යවුවත් ඕසේ සාධාරණීකරණය කරන්න පුළුවන් කොමකින් කොමක් පාලනේ පන්දු වදින්නේ ඉල්ලීමක් කරනවා කවුන්ටර් පන්දු පායින් පසු කරන සේ පන්දු ඇදී යන ලීලාව තමයි පන්දු පත්‍යසම අපිට දකින්න ලැබෙන්නේ මේ අනුව පන්දු ඕවර 12 අවසන් වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 146යි ලකුණු 14ක ජීවන ජයග්‍රහණයක් ඇදෙයි මා මේ දකින්නේ පහසු ජයග්‍රහණයක් නෙවෙයි